1200 අතර තමයි දෛනික ගෑස් අවශ්‍යතාවය. හැබැයි අපේ ගබඩා තියෙන්නේ මෙට්‍රික් ටන් 8000ක. ඒ කියන්නේ අපිට උපරිම ගබඩා කරන්න පුළුවන් සතියකට විතරයි ගෑස් ගබඩා කරන්න පුළුවන්. ඉතින් හින්දනකම් ඉඳලා ගෙන්නත් බෑනේ. ඉතින් මොකද කරන්නේ දවස් දෙකක් කර 8000 වරායට ගේනවා. මේකයි තත්ත්වය. ඉතින් මේක වෙනස් කරන්න ඕන. ඒ විතරක් නෑ පහුගිය කාලේ මොකක්ද උනේ? අර පෞද්ගලික සමාගමේ ගෑස් සැපීම අඩාල වුණු නිසා අපේ ගෑස් සැපීම දවසකට 1800 දක්වා වර්ධනය වුණා. අපේ ධාරිතාව තිබුණේ මෙට්‍රික් ටන් 8000යි. ලිටර ගෑස් සමාගමේ අවශ්‍යතාවය තිබුණේ මාසෙකට මෙට්‍රික් ටන් 1200යි. හැබැයි පෞද්ගලික සමාගමේ ගෑස් සැපීම අඩාල වුණු නිසා දෛනික ගෑස් සැපීම 1800 දක්වා වර්ධනය වුණා. ඉතින් 1800 දෛනික වුණ ගබඩා තියෙන 8000ක. තේරුම් ගන්න පුළුවන් ප්‍රශ්නේ. ඉතින් දින 5කටවත් ගෑස් ගබඩා කරන්න බැරි තත්ත්වයක් මතුවලා තිබෙනවා. ඒ නිසා දැනුත් කරලා තියෙන මොකද්ද? මාලදීවේ නැවක් නතර කරගෙන තියෙනවා. ඒ නැවෙන් පොඩි නැව් වලින් 8000 දවසක් කර දවසක් ගේනවා. මේ රටවල්ද මේවා? මේවා තමයි හුඬු. මේවා රටවල් නෙමෙයි. මාලදීවේ නැවක් නතර කරගෙන පොඩි නැවකින් 8000